හරිද? අපි මේ 8 වසරේ ටෙස්ට් එක 4 වෙනි ටෙස්ට් එක කතා කරන්නේ. දැන් අපි ටෙස්ට් 3ක් ඉවරයි. එක ලියලා කතා කරලා ඉවරයි. මේක පුතේ කියනවා මෙන්න මෙහෙම. හරිනේ? යාළුවගේ පේපර් එක අතට ගන්න අඩුපාඩු තියෙනවා බලන්න. තියලා බල්ලම ලකුණු දාන්න අවසන් වෙනකොට මම ලකුණු කියන්නම් කොහොමද දෙන්නේ කියලා. හරිද? මෙහෙම තියෙනවා. එක්තරා වෙරෙන්දකු තමා සතු අඹතොගයකින් අඹතොගයක් අතරින් අඹ ගෙඩියක මිල රුපියල් 10 බැගින් අඹ ගෙඩි ප්‍රමාණයක් අලවියෙන් පසු නැවත එම මිලටම අඹ ගෙඩි 3ක් අලෙවි කරන ලදී. මොකද කියන්නේ මේ එක්තරා වෙලෙන්දෙකු තමා සතු අඹ තොගයක් අතරින් අඹ ගෙඩියක මිල රුපියල් 10 බැගින් අඹ ගෙඩි ප්‍රමාණයක් අලෙවියෙන් පසු නැවත එම මිලටම අඹ ගෙඩි 3ක් අලෙවි කරන ලදී කියලා කියනවා. හරි මෙහෙම කියනවා ඊට පස්සේ අලෙවි කරන ලද මුළු අඹ ගෙඩි සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ වන්දුතේ කියන්නේ එක්තරා වෙරෙන්දකු තමා සතු අඹ තොගයක් අතරින් තමා සතු අඹ තොගයක් අතරින් කියලා තමා සතු අඹ තොගය පුතේ හිතනවා අපි කොච්චරක් කියලාද x කියලා හිතනවා තමා සතු අඹ තොගය තමා සතු අඹ ප්‍රමාණය හිතනවා කොච්චරක් කියලාද x කියලා හිතනවා තමා සතු අඹ ප්‍රමාණය x කියලා හිතනවා ඊට පස්සේ මේක දෙනවා තමා සතු අඹ ප්‍රමාණය x කියලා හිතනවා හරි අඹ ගෙඩියක මිල ඒ කියන්නේ අඹ ගෙඩියක මිල රුපියල් 10 බැගින් අඹ ගෙඩි ප්‍රමාණයක් අලවියෙන් පසු නැවත එම මිලටම අඹ ගෙඩි 3ක් අලෙවි කරන ලදී. නැවත අර කියන්නා වූ මිලටම අඹ ගෙඩි 3ක් අලෙවි කරනවා කියලා කියනවා. අලෙවි කරන ලද මුළු අඹ ගෙඩි සංඛ්‍යාව සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා කියනවා පුතේ. එතකොට x ප්‍රමාණයක් තිබුණා කියලා හිතමු. එතකොට අලෙවි කරන ලද අඹ ගෙඩි ගන්න වෙන්නේ පුතේ අර කලින් ප්‍රමාණය කියන්නේ 3ක් අඩු වෙන්නේ විකුණන්නේ මෙයා. එතකොට මේ ගන්න ප්‍රමාණය වෙන්නේ x ඍණ 3යි. 3ක් ඉතුරු වෙනවනේ. මේ අඹ ගොඩෙන් අඹ ගෙඩි කීයක් ඉතුරු වෙනවද? x ඍණ 3 ප්‍රමාණයක් ඉතුරු වෙනවා. හරිනේ? විකුණනවා. ඊට පස්සේ මොකද? අඹ අලවියෙන් ලද මුළු මුදල සඳහා වරහන් සහිත ප්‍රකාශනයක් එයාය සුළු කරන්න කියලා කියනවා. ඊට පස්සේ පුතේ එක අඹ ගෙඩියක් රුපියල් 10යිනේ. මේ අඹ තොගේ අලෙවි කරන්නේ ලැබෙන මුළු මුදල වෙන්නේ මොකද? x ඍණ 3 ගුණ කිරීම 10ක්. තේරුණාද? 10 වතාවක් x ඍණ 3ක්. 10 වතාවක් x ඍණ 3ක්. එහෙනම් 10 වතාවක් x ඍණ 3ක්. එතයාගේ b කැලේ. මොකද කියන්නේ? සුළු කරන්න. අනේ සුළු කරන. මෙතන යනවා පුතේ මොකද්ද? දෙවතාවක් x ඍණ 2y ඍණ 5x ධන 6y ඍණ 1ක් වෙනවා. 6y ඍණ 1ක් වෙනවා. එතකොට පුතේ මෙයා සුළු කරනවා. 2x කෙන් මුල කරන් 2x ඉවරක් 2 4y ඍණ 5x ධන 6y ඍණ 1ක් වෙනවා. ඊට පස්සේ මෙතන ගත්තට පස්සේ මෙයා සුළු කරාට පස්සේ මෙතන යනවා මොකද 2x ඍණ 5y කියලා කියන්නේ ඍණ 3x වෙනවා. ඍණ 4y ධන 6y කියලා කියන්නේ ධන 2y වෙනවා පුතේ. ඍණ 1යි. ඔන්න උත්තරේ. එතකොට මෙයා ගත්තා මෙයා ඍණ 5ක ප්‍රමාණයක් නැහැ. ධන 2ක් තියෙන. එතකොට ණය බේරුවන් 3ක් තව ණයයි. මංගාව 6ක ප්‍රමාණයක් තියෙනවා 4ක් ණයයි. ණය බේරුවට පස්සේ තව 2y ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මෙතන ඍණ 1ක් වෙනවා පුතේ. b. ඊට පස්සේ මෙතන තියෙනවා c. එයා ගත්තා x සමානයි ඍණ 2යි. y සමානයි 3යි. y සමානයි 3යි. නම් 5යි x වතාවක් 3යි y ඍණ 1 යගේ සොයන කියලා කියනවා. එතකොට පුතේ මෙහා ගත්ත පස්සේ මොකද? 5යි x වතාවක් 3යි y ඍණ 1යි. එතකොට නේද 5යි x වතාවක් වලසේ 5 ගුණ කිරීම ඍණ 2 ධන 3 ගුණ කිරීම 3 ඍණ 1ක් වෙනවා පුතේ. ආදේශ කරලා. ඊපස්සේ එතකොට යනවා මේ මොකද? 5 රජ් 1 10යි ඍණ 10යි. 3 අරක් 3 9යි ඍණ 1යි. එතකොට පුතේ මෙතන යනවා මොකද? ඍණ 10යි ගුණ කිරීම 9න් එකක් අඩු නම් 8යි. 10 වරක් 8 80යි මොනවාද පුතේ ඍණ 80ක් වෙනවා. ඍණ 80ක් වෙනවා. කොහොමද ඍණ 80ක් වෙනවා? මෙයාගේ ලකුණු 2යි මෙයාට ලකුණු 2යි පුතේ. මෙන්න මෙයාට ලකුණු 3යි මෙයාට ලකුණු 3යි ප්‍රශ්නේ.
3. හරි 3. ඊළඟට ඒ ප්‍රශ්නේ අහන්න පුතේ මම බෝඩ් එක මකා ගන්නකම් චුට්ටක් ඉන්න. හරි? කියලා. පුතේ දිග මීටර x සහ පළල මීටර 3ක් වන ඍජු කෝණාශ්‍රාකාර බිම් කැබැල්ලක දිග පමණක් මීටර 2කින් වැඩි වනසේ එය වටා වැටක් ඉදි කරන ලදී. පුතේ මෙයාගේ කියනවා මෙන්න මෙහෙම. මෙන්න තියෙනවලු දිග මීටර x ලු. මෙයාගේ පළල මීටර 3ක් වෙනවලු. පළල මීටර 3ක් ඍජු කෝණාශ්‍රාකාර බිම් කඩක දිග පමණක් මීටර් 2ක් වැඩි වෙනසේ ඒ වටා වැටක් ඉදි කරන ලදී. දිග පමණක් මීටර් 2ක් වැඩි වෙනසේ. හරි එතකොට මෙයා ඒ කියන්නේ දිග මීටර් x සහ පළල මීටර් 3ක් තිබ්බනේ ත්‍රිකෝණාශ්‍රාකාර බිම් කඩක දිග පමණක් මීටර් 2ක්. එතකොට දිග පමණක් මීටර් 2ක් කරනනම් මෙයාට තව මීටර් 2ක් එකතු වෙනවා. එතකොට x දන්න 2යි. වැඩි වෙනසේ එය වටා වැටක් ඉදි කරන ලදී. වැටෙන් ආවරණය වෙන බිම් කඩෙහි දල රූප සටහනක් ඇඳෙහි දිග බල ලකුණු කරන්න. හරිනේ මෙන්න දිග බල ලකුණු කරා යාගේ. වැටෙන් ආවරණය වෙන බිම් කඩෙහි වර්ගඵලය සඳහා බිම් කඩෙහි වර්ගඵලය වරහන් සහිත ප්‍රකාශනයකින් ලියා සුළු කරන්න කියලා තියෙනවා පුතේ. එතකොට මෙයාගේ ගත්තට පස්සේ මොකද? ඍජු කෝණාශ්‍රේ වාපා සමානයි එහෙනම් ඍජු කෝණාශ්‍රේ වාපා සමානයි මාද දිග ගුණ කිරීම පළ. දිග ගුණ කිරීම පළ. මෙයාගේ දිග වෙන්නේ පුතේ x ධන 2යි පළ ගුණ කිරීම 3ක් වෙනවා. ඒතර මෙයා ගන්නවා 3 වතාවක් x ධන 2ක් වෙනවා. 3 වතාවක් x ධන 2ක් වෙනවා. හරි 3 වතාවක් x ධන 2ක් වෙනවා. හරි 3 වතාවක් x ධන 2ක් වෙනවා. ඊළඟට මේක දෙනවා පුතේ b සුළු කරන්න කියලා තියෙනවා. b සුළු කරන්න. මෙයා ගත්තට පස්සේ එනවා පුතේ මොනවද? 3ix ධන 4y ධන x ඍණ 3y ඍණ 5. හරි එතකොට 3ix ට x එකතු වුණාට පස්සේ 4ix වෙනවා පුතේ. 4y ගෙන් 3y අඩු වුණාට පස්සේ y වෙනවා ඍණ 5ක් වෙනවා පුතේ. ඍණ 5. c 1 3a 2b ඍණ 1යි. 2b ඍණ 1. එතකොට මෙයා ගත්තට පස්සේ 6යි ab ඍණ 3යි. 3යි. ඔය ලකන් දෙක. හරි. a සමානයි ඍණ 1යි b සමානයි 2ද නම් මෙන්න මෙයාගේ අගය සොයන්න කියලා කියනවා පුතේ. මෙන්න මේ දීලා තියෙන කෙනාගේ අගය. ඒ කියන්නේ මොකද්ද? 3a වතාවක් 2ib ඍණ 1යි. මෙන්න මෙයාගේ අගය හොයන්න කියලා කියන්නේ. එතකොට පුතේ මෙයාගේ අගය හොයන්න කියනකොට මම මෙයා පොඩ්ඩක් සුළු කරගන්නත් පුළුවන්. මේව දීලා ආදේශ කරන්නත් පුළුවන්. මෙයා සුළු කරගමුකෝ. 6ib ඍණ 3යි a. එතකොට මෙතන 6යි a කියලා කියන්නේ ඍණ 1යි b කියලා කියන්නේ පුතේ 2යි. ඊපස්සේ ඍණ 3 ගුණ කිරීම a කියලා කියන්නේ ඍණ 1ක් වෙනවා. 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි ඍණ 12යි. 3 වරක් 1 3යි ඍණයි ධන වෙනවා. ඍණ 13යි ධන 12යි කියලා කියන්නේ ඍණ 9ක් වෙනවා උත්තරේ පුතේ. ඍණ 9ක් වෙනවා. ඍණ 9. එනිස් ඍණ 9. ඊට පුතේ මෙයාගේ ගත්තට පස්සේ මෙන්න මෙයාට ලකුණු 2යි, මෙයාට ලකුණු 2යි, මෙයාට ලකුණු 2යි, මෙයාටත් ලකුණු 2යි, මෙයාටත් ලකුණු 2යි. ලකුණු දෙකේ ගෑලි කියන්න පුතේ 5. හරි. එතකොට පුතේ මෙයාගේ ආලෝක අඩුපාඩු බලලා අඩුපාඩු තියෙනවා හදලා ඔයාලගේ පේපර් එකේ අඩුපාඩු බලලා හදාගන්න පුතේ ලකුණු හදාගෙන ඉන්න මේ සතියේ නගොත් කියලා. හරි. හරි පුතේ. උත්සාහයි.